මිනිස්සු හිතනවා තනියම එක දුරලවමක් කියලා. ඒත් මේ ලෝකයේ ශක්තිමත් මිනිස්සුන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ අමාරු දවස්වලට මුහුණ දෙන්නේ තනියම. කවුරුත් ඔයාගෙන අහන්න නැති වෙලාවට ඔයා ඔයාගෙන හොයන්න ඉගෙන ගන්නවා. කවුරුත් ඔයාගෙන විශ්වාස නොකරන වෙලාවට ඔයා ඔයාගෙන විශ්වාස කරන්න ඉගෙන ගන්නවා. කවුරුත් ඔයාට අත්පොලසන් දෙන වෙලාවට නිහඬ විදිහට යන්න ඉගෙන ගන්නවා. මේ මොහොතේ ඔයාට හිතෙන්න පුළුවන් ඔයාව හැමෝම අමතක කරලා වගේ කියලා. අනිත් හැමෝම ඉස්සරහට යනකොට ඔයා තනකම නැවතිලා ඉන්නවා වගේ කියලා. ඒත් මේක මතක තියාගන්න. බීජය පොළොවට දිගු කාලයක් වර්ධනය වෙනවා. ඒත් ඒක කවුරුත් දකින්නේ නැහැ. ඔයාගේ අරගලේ ඔයාව අසාර්ථකයි කියන සාක්ෂියක් නෙමෙයි. ඔයාගේ තනිකම කවුරුත් ඔයාගෙන සැලකිල්ලක් නැහැ කියන සාක්ෂියක් නෙමෙයි. සමහර වෙලාවට ජීවිතය ඔයාව ශබ්දයෙන් අවුලෙන් ඈත් කරන්නේ ඔයා ඇත්තටම කවුද කියලා හඳුනා ගන්න අවස්ථාවක් දෙන්න. මේ වේදනාව භාවිතා කරන්න. ඒක විනය බවට පත් කරන්න. ඒක අවධානයක් බවට පත් කරන්න. ඒක ඊයේ හිටපු ඔයාට වඩා ශක්තිමත් කෙනෙක් වෙන්න හේතුවක් කරගන්න. දවසක මිනිස්සු ඔයාගේ සාර්ථකත්වය දකීවි. ඒත් ඔයා සැකයෙන් පිරුණු රාත්‍රියෙන් ඔයා වැටුණු අවස්ථා, ඔයා කැපකිරීම කරපු හැටි, ඔයා අතහැරලා දාන්න හිතපු මොහොතවල ඒ දේවල් වුන් කවදාවත් දකින්නේ නැහැ. ඒ හැම දෙයක්ම දන්නේ ඔයා විතරයි. ඉතින් අද ඔයා තනියම නම් අත්හරින්න එපා. අවශ්‍ය නම් තනියෙන් ගමන් කරන්න. අවශ්‍ය නම් තනියම ඉගෙන ගන්න. අවශ්‍ය නම් තනියම සටන් කරන්න. මොකද සමහර වෙලාවට වැඩිම තනි බවක් දැනෙන මාර්ගය තමයි ඔයාගේ හොඳම ස්වරූපය කරා ගෙනියන මාර්ගය. ඉදිරියට යන්න. ඔයාගේ කතාව තවම ඉවර වෙලා නැහැ.